අද මම කතා කරන්නේ AWS RDS database වල තියෙන point in time recovery feature එක ගැන. point in time recovery feature එක කියන්නේ AWS RDS databases වල තියෙන ගොඩාක් ප්‍රයෝජනවත් backup feature එකක්. සාමාන්‍ය backup එකකට වඩා ගොඩාක් advanced එක. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඕනෑම නිශ්චිත වේලාවකට අපේ database එක ආපහු ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනෑම නිශ්චිත වේලාවකට අපේ database එක ආපහු restore කරගන්න පුළුවන් කියන එක. හරියට නිකන් YouTube වීඩියෝ එකක් rewind කරනවා වගේ. ඇයි අපිට මේක ඕනේ? හිතලා බලන්න කෙනෙක් වැරදිලා database එකේ important data එකක් නැත්නම් මොකක් හරි column එකක් delete කරනවා. එහෙම නැත්නම් database corruption එකක් වෙනවා. උදාහරණයක් වශයෙන් ඔයාගේ සාමාන්‍ය backup එක දාලා තියෙන්නේ පාන්දර 2ට නම්. සාමාන්‍ය backup එක වදින්නේ ඔයාගේ පාන්දර 2ට නම්. හැබැයි database එකේ data deletion එක නැත්නම් database corruption එක උනේ ඊළඟ දවසේ උදේ 11ට නම්. පාන්දර 2 ඉඳලා ඊළඟ දවසේ 11 වෙනකන් data ටික delete වෙනවා. ඔයා automatically වදින backup එක restore කරොත්. හැබැයි මේ point in time recovery feature එක මගින් ඔයාට පුළුවන් ඔයාගේ database corruption එක නැත්නම් data deletion එක උණු last minute එක දක්වා ඔයාගේ data ටික restore කරගන්න. කොහොමද මේ point in time recovery එක ක්‍රියා කරන්නේ? database එකේ තියෙනවා transactional log එකක්. මේ transactional log එක තමයි database එකේ memory එක. මේ transactional log එකේ database එකේ හැම තප්පරයක් තුළ වුණ හැම change එකක්ම record වෙලා තියෙනවා. හරියට නිකන් අපි කොහේ හරි ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ පොතක අපි කොහෙද ගියේ මොනවද කරේ මොනවද උනේ කියලා ලියනවා වගේ. ඉතින් මේ transaction log එකේ database එකේ වුණ හැම change එකක්ම record වෙලා නැත්නම් log වෙලා තියෙනවා. ඉතින් ඔයා point in time recovery feature එක මගින් database එක restore කරද්දී මේ transaction log එක මගින් database corruption එක deletion එක උණු last minute එක දක්වා data ටික recover කරලා දෙනවා. කොහොමද මේ feature එක enable කරගන්නේ? ඔයාට පුළුවන් ඔයාගේ database instance එක create කරද්දී මේ feature එක enable කරගන්න. ඔයාලා දන්නවා database එක create කරද්දී backup retention period එක set කරන්න පුළුවන් දවස් 35ක් වෙනකම්. ඉතින් මේ backup retention period එක set කරනවා කියන්නේ ඔයා මේ point in time recovery feature එකත් enable කරනවා කියන එක.